අඩෝ මොනේ අරුන් කතා කරන්නේ අම්බේ යා විතරයිනේ. හාපෝ අද ට්‍රිප් එක නම් පට්ට අප්පේ වුණා. කමන්නේ. දෙමුරු ළමයිසි කියලා ඉතින් ස්ටිකර් ගහපු ඉඳන් ස්පීඩ් තියෙනවා දැන්. ගයිස් ඉතින් මම අලුතින් බස්සේ කොට ස්ටිකර් ගහුවා ස්පීස් එක. පියානේ බුදු සරණයි දෙවි පිහිටයි අය දන්නවනේ මචං. අපි ගැන කිව්වොත් මම පොඩ්ඩක් ඒක වෙනස් කරා හරිද? DC ගේම් දුමුරු ළමයිසි ආලිද ශ්‍රී ලංකාව කියලා යටින් කාවට් එකක් ගහලා ඉතින් අලුන් කතාවක් මොකද්ද ඕන් දන්නේ අපි යම්බා. අල්ලෝ මචං මොකෝ වෙන්නේ ඉතින්? අර සුද්දා මොකෝ වෙන්නේ ඉතින්? මොනව වෙන්නද බං ට්‍රිප් එකක් ගිහිල්ලා දැන් ඔය බස් එක තියෙනවනේ. අර වාටි උඹේ බස් එක නසුපිරි. මේ කොහෙන්ද බස් ටික කරේ? අර බං ටවුන් එකේ තියෙන්නේ මේ මොකද්ද බං අර මේ කඩේ නම? සිටි මෝටර්ස් කියලා තියෙන අන්න ඒකෙන් බා. එතෙන්ද බා. සුපිරියට කරලා නේ. ඔව් සුපිරියටම කරලා. බුදු සරණයි ඒවත් ජහලා බං මං කිව්වෙත් නෑ කමක් නැති. උන් ටික කරලා සුපිරියට. මොකද්ද උඹලා කතාව? මචං දැන් මේ එනෝනේ මේ පොසොන් එකට මොකක් හරි කරන්න ඕනේ. අපි මේ බැලුවේ බස් දැන් බස් මේ තියෙනවනේ දැන් මේ මොකේද බං මේ බස් ස්ටෑන්ඩ් එක ගොඩක් දැන් අපි නවත්තලා තියෙන්නේ මේ රූට් එක දුවන්නේ අපිට මේ කල්පනා කරේ දන්සලක් දෙන්න මචං. අඩෝ දන්සලක් දෙන්නද? ඔව් බං ඒත් මේ මගේ වාහන ටික ඔක්කොම දාලා තියෙන හින්දා මට යන්න ගන්න නෑ බං. ඒක අවුලක් නෑ. මේ බස් එකෙන් යන්. අඩෝ බං බස් එකෙන් ගිහිල්ලා දන්සල් මේ ආදායක තුරන්නේ නේද? හරි. අපි හොඳ ගෙවල් ඒ කියන්නේ ගෙවල් ටික අල්ලලා දාන්නයක් තැනකින් නවත්තලා අපි මේ අනේ මේ එකතු කරන් යන්. ඊට පස්සේ ආයෙ බස් එකට එල්ලන එක ස්ටාර්ට් කරලා යන්න තියෙන්නේ. හරි එහෙනම් මම කතා කරලා එලංගොත් එක්ක මං බස් එකේ උරලා ඉන්න. හරි. මොනෝ නැත පින් අතේ වැඩනේ. පොඩේ මොකද්ද මේ පිටිපස්සේ වෙලා? කරි වෙලාද? කොබන ටයර් එකේ හුලං අඩුයි බා. හුලං ටිකක් ගහන් එන්න ඕන නම් හරි. ඒ මචං මම හුලං ටිකක් ගහන් එන්නේද බා? හරි මචං මං එතන අරුගෙන් අහලා එන්න. ඔය කෝල් එක බා. හරි. ගයිස් අපි ගිහිලා බස් එකත් මේ හුලං ටිකක් උජාගෙන එමු. තෙල් ටික උජාගෙන මේ මුනේ. යස් ඉසුරු අය සුපිරි බස් එක දැන් නම් ඉතින් ස්ටිකර් ගහපු ඉඳලා පට්ට ලස්සනයි. මේ ග්ලාස් එක මං කළු කරා ඒක පොඩ්ඩක් අයින් කරන්න ඕනි බං ස්ටිකරේ පැත්ත පේන්නේ නෑ බා. ඒක ඇවුල නැත්තම් සුපිරි ස්ටිකර් මේ සුපිරි ස්ක්‍රීන් එකද? මේ ටිකේ ගිහිල්ලා මෙන්න මේ ගෙවල් වල එහෙම එකතු කරගන්න බැරිය. රුපියල් වැඩි ඕනේ. ඉතින් අපි සල්ලි දාන ඕනේ. අයිස්ක්‍රීම් දන්සලක් දෙනවද? බත් දන්සලක් දෙනවද? හරි ඒව උත් එක්ක කතා කරමුකෝ. කොතනේ බං අර මේ උලං ගහන තිබ්බේ. ඔව් තාඩින්ගේ මදින සුද්දා. දැන් බ්‍රේක් තියනවා අය වන් ෂොට් ගැහුවේ කොතනද එතන බ්‍රේක්. මෙතන ඉස්සර ගන්න ඕනේ. මේ තෙල් සේදයෙන් මචං මේ උලං ගහනවා අන්න අතන හරියද? ඕගොල්ලෝ පැත්තේ තේම බලන්න. අපේ පැත්තේ තෙල් සේද වල නම් උලං ගහනවා. ඉතින් උලං චුට්ටු උජහගමු. අඩෝ මචං මේ උලං ටිකක් ගහපන්කෝ. මේ පිටිපස්සේ රෝද මෙන්න මේකට බා. මෙන්න මේකට ගහපන්. උලං ටික ගහයි. ගානක අපි ස්ටාර්ට් කරන් යමු ගයිස්. අතෙන්ට එහෙම දාන්න නැහැ කියන්නේ. ඉස්සරහට පස්සට ගන්න බෑ. හරිද? කීයේ බා? රුපියල් 50 දෙන්නවා. හරි මචං මම යනවා. හරි. ගයිස් මේ පැත්ත පේනවත් අඩුයි. හරි මෙතනින් මෙහෙම හරවුවා.
කලාකාරයෝයි කලහකාරියෝයි 2000 තෙල් ගහනවා අසල්ලි හොරි ගයිස් එන අපි තෙරුජ් ජහත් අවුලු ජහත්තර එහෙනම් දැන් යන් කලහකාරියෝයි මේ මචං මේ බස් එක මේ අර මේ තෙල් සෙඩ් එක අයිතිකාරයගේ අර මේ වෑන් එක සිග්නල් ලයිට් දැම්මේ නේද මං තේ ඉස්සරහ වැදුණා කියලා අවුලනේ දන්න ඕන මචං මගේ ඩ්‍රයිවිං ඉතින් ඩ්‍රයිවිං බය නම් මම වාහනයක් ගන්නෙත් නෑ බුදුගාරෙන් දැන් මේක අරගෙන මට අවුරුදු 5ක් වෙනවා කියන්න හොඳ නෑ මචං කිසිම ඇක්සිඩන්ට් එකක් වෙලා නෑ හරිද කියන්න හොඳ නෑ කිසිම ඇක්සිඩන්ට් එකක් වෙලා නෑ වෙන්නත් එපා අර මගේ යාළුවෙක් නම් ඉන්න උගේ නම් හුබලා මේ ස්ටිකිල් එක හැරෙන්නේ නැතුව මචං වාහන හතර පාරක ඇක්සිඩන්ට් වුණා මගේ නම් ඉතින් එහෙම අවුලක් නෑ කතරගම දේහාන්තරගේ පිටින් අවුලක් නෑ මචං හරිද මම ඉතින් හරුවගම් ඉතින් මචං channel එක subscribe නොකරන නම් subscribe කරන්න ඔව් මල්ලි subscribe කළා set වෙලා ඉන්න ඉතින් කමෙන්ට් එකක් දාන්න WhatsApp channel එකක් හදන්න කියලා ඒ WhatsApp channel එකේ වෙන හැමදේම ඉතින් දානවා හරිද ඒකින්ද WhatsApp channel එක හදන්න කියලා කිය කෝබන් අරු මම අර ඉන්නේ කාල කැස්සබා ඒ මචං මේ මොකෝ සීනද අය මචං මේ දවසක දෙමු අද රැට දෙන්න මේ අද රැට නෙමෙයි හෙට රැට දෙමු හරි මචං එහෙනම් මේ අද යනවා ඔව් මචං දැන් අපි දෙන්නේ හරි එහෙනම් බවරමු එහෙනම් ගයිස් අද අපි දන්සලක් දෙනවා ඉතින් ඕගොල්ලොත් එන්න එහෙම මොනවද බන් දෙන්නේ අපි දෙමු ඒ අයිස්ක්‍රීම් හොඳයි නේ බා අයිස්ක්‍රීම් හොඳයි නේ මටත් ඒක හිතලා තිබ්බේ අර අයිස්ක්‍රීම් මැද්ද ඔව් වදි අයියෝ මචං දැම්මනේ බස් එක කම යාරෙන් හරවලා ගමු නැත්තම් අම්මට සිරි වෙනවා කොල්ලට සොරි වෙනවා මේ මොන මගුලක්ද මේ යඩෝ මේ මක්කව මේ වෙන්නේ කෝච්චි වගේනේ අන්න බං වැදුන ගැට්ටේ අවුලක් නැද්ද බං ඔහින්දන් බස් එක වල අවුලක් නෑ මේ ඉතින් මොකෝ උනේ නැත බං හරි එහෙනම් යන්කෝ කලාකාරියෝයි කලහකාරයෝයි මේ බස් එක එතකොට ආයේ බස් එක මන් දාලා ආයේ මේ සුපුනට බලාගන්න කියලා එහෙනම් යන්න අඩෝ මේ බස් එක පට්ටයිනේ ඔව් හොඳයිනේ හොඳයිද කියන්නේ සුපිරිනේ බා මේකට ඉතින් ට්‍රිප් නම් සෙට් නැති සුපිරියටනේ ඔව් බං ඔව් කලාකාරයෝයි කලා ඒ පම්බේක බෆල් එක වැඩි ඔව් බං සුපිරියටම තියෙන බෆල් එක එහෙමයි මචං ඔන්න ඔය ටික නවත්තමු ගෙවල් තියෙන ටික හරි ගයින් අපි එක එකවත් මේ සෙට් වෙලා ඉමු ඉතින් මේ ගෙවල් වලට යද්දි ඕගොල්ලෝ මේ කැමරා අරන් යන්න බෑනේ අපි මේ සෙට් වෙමු හරිද අපි යන්නේ පස්සේ සුපිරිනේ හරි ගයි ඉතින් මේ අපි මේ ගිහිල්ලා එනකම ඉතින් ආධාර ඔක්කොම එකතු කරගත්ත මේ ගමේම කොමාරි රුපියල් කීයක් තියෙද බං රුපියල් 30000ක් තියෙනවා බං අය 30000න් මාත් දෙනවා රුපියල් 10000යි දන්නව ලොස් නෑනේ අපිට හරි උඹ 30000යි මෙතනින් හරවපන් බබෑපා ආයිබෝ මාත් දාන්නම් 10000ක් ඔක්කොම 50000ක් සෙට් වෙන මේ 1000 30000 නෑ බං 40000 නෑ ඔව් බං 40 මෙතන තියෙනවනේ 30 මන් දෙනෝනේ 10000 ඒතකොට 30000යි උඹ 10000යි 50000යි හරි බං ඇති ගන්නට ගණන් හරි ගණන් අවුල නැහැ ගණන් වදින්නේ ගණන් ෂුවර් නේ වදින්නේ ගණන්
හරි හරි ගේ බස් එක ආයිම ගයිස් නවත්තමු කොල්ලට හිත් ගෑවෙන්නේ එතනින් නැත්තුවා අවුල නැහැ හොඳ ගැම්මනේ යමන් එහෙනම් හරි මේ එහෙනම් දැන් අද දිමු බං දන්සල් එහෙනම් යමන්කෝ අද බෑ එහෙනම් හෙට දෙමු අයිස්ක්‍රීම් ගන්නත් ඕනේ හරි හරි එහෙනම් ගයිස් හෙට මම වීඩියෝ කොන් කරනම් අයිස්ක්‍රීම් දන්සල් ගාවින් හරිද ඔයගොල්ලොත් එන්න හරි ගයිස් ඉතින් අපි තෝරන මේ තෝරන මේ දන්සල පටන් ගත්තා එන්න කට්ටිය එන්න අයිස්ක්‍රීම් කන්න ගයිස් පොලිසියත් ඇවිල්ලා ඉන්නේ මෙතන අපි ලියාපදිංචි වෙලා ඔක්කොම කරලා තියෙන්නේ එන්න කට්ටිය එන්න අන්න ගයිස් අතර මේ වෑන් යන නවත්තලා කට්ටිය බයිනවා හරි එන්නොත් එනවා එන්න අපේ අයිස්ක්‍රීම් දන්සල වාස විඳින්න එහෙනම් ගයිස් ඉතින් වීඩියෝ එක නවත්තනවා අයිස්ක්‍රීම් බෙදර ගමන් වීඩියෝ ගන්නවා එහෙනම් ඔයගොල්ලෝ අපිට ගියා හරිද දන්සලට එන්න ඔයාලත් ඔයගොල්ලෝ අපි ගියා